සුබ දවසක් ටෙක් කොලට් යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා ටෙක් කොලට් YouTube channel එකට. right. අද මම ඇවිල්ලා තින්නේ ඔයාලට gold market එකේ simple analysis එකක් අරගෙන. කොහොමද අපි entry එකක් confirmations එක entry එකක් ගන්න කියලා තමයි මම ඔයාලට පෙන්නන්නේ. මම මේක පෙන්නන්නේ මම දැන් ඉන්නේ gold 5 minute chart එකේ. ඔයාලට පේනවා gold 5 minute chart එකේ drawings කීපයක් තියෙනවා මම ඇඳලා මම ඒ වයින් කළේ නැහැ ඒ විදිහටම තියාගත්තා ඔයාලට පෙන්නන්න ඒ වගේම තමයි බ්‍රහස්පතින්දා දවසේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවසේ මාකට් එකේ मूवमेंट्स කොහොමද අපි කැච් කරගෙන තියෙන්නේ ඒ වගේම කොහොමද අපි ඇනලයිස් කරලා තියෙන්නේ මම මේක ඇනලයිස් කරලා තියෙන්නේ OB levels ඒ වගේම SBR zone එකක් ඊට පස්සේ trend line එකක් මෙන්න මේ කියන කාරණා තුන මූලික කරගෙන තමයි මම entries ගත්තේ එතකොට ඔයාටත් මම අද කියලා දෙන්නම් කොහොමද මේ වගේ simple analysis එකක් කරලා market එකේ හොඳ profit එකක් ගන්න කියලා right එහෙනම් අපි බලමු කොහොමද මුලින්ම බ්‍රහස්පතින්දා දවසේ ඔයාට පේනවා මෙන්න මේ විදිහට මාකට් එක මෙන්න මෙතනදී බ්‍රහස්පතින්දා දවල් 12:55ට විතර මාකට් එක මෙන්න මේ තැනට ආවට පස්සේ මෙන්න මෙතනදී මාකට් එක මේ විදිහට පහළට ඩ්‍රොප් වුණා. ඊට පස්සේ මම මෙතනින් ප්ලේස් කරගත්තා zone එකක් මේක support එකක් විදියට. මේ කොළ පාට line එකක් පේන්නේ වාට මේ rectangle box එකක් තියෙන මේ කොළ පාටින් මම මේ විදියට මේ පේනවනේ ඔයාලට මේක සපෝට් වෙලා තියෙන විදිහ මෙතනින් මාකට් එක බවුන්ස් එකක් අරන් ගිහින් තියෙනවා මෙතනින් ආයෙ බවුන්ස් වෙලා තියෙනවා මෙතනින් ආයෙ බවුන්ස් වෙලා තියෙනවා ඔයාලට මේක තවදුරටත් පැහැදිලි කරන්න මම පාත් එක ඇඳලා පෙන්නන්නම් මේ තියෙන්නේ මාකට් එක මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට ඇවිල්ලා මාකට් එක හැරිලා මේ විදියට ඉහළට ගිහිල්ලා ආයෙත් මෙන්න මේ ෂෝන් එකට ඇවිල්ලා ඒක ටච් කරලා මාකට් එක මේ විදිහට ආයෙ අප් වෙලා ආයෙ ඩවුන් වෙලා මේ ෂෝන් එකෙන් මාකට් එක මේ විදිහට අප් වෙනවා. ඒ කියන්නේ අවම 3 පාරක් මේ ෂෝන් එක ටච් කරලා දිනවා. ඒක නිසා තමයි මේක සපෝට් ලෙවල් එකක් විදිහට ගත්තේ. සපෝට් ෂෝන් එකක් විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට ආයෙත් මාකට් එක මේ සපෝට් ෂෝන් එකට ඇවිල්ලා තවදුරටත් බයි වෙනවා වගේ පෙන්නලා ඔයාලට පේනවනේ මේ බයි කැන්ඩල් දෙකක් ඕපන් වෙලා ඊට පස්සේ ආයෙ මාකට් එකේ වුණාට මේ විදිහට ඒ සපෝට් ෂෝන් එකත් කඩාගෙන පහළට මෙන්න මෙතනට එනකම්ම පහළට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආපහු මාකට් එක පහළට ඇවිල්ලා ඉහළට යනකොට මම මොකද්ද කළේ මෙන්න මේ සපෝට් ලයින් එක මේ විදිහට දික් කරගත්තා. මෙන්න මේ විදිහට තව ටිකක් දකුණු පැත්තට දික් කරගත්තා. ඒක දික් කරගත්තාට පස්සේ මේ SBR කියලා මම ඒක ලකුණු කරලා තියෙන්නේ මොකද support become resistance. ඒ කියන්නේ මාකට් එකේ support එකක් විදිහට භාවිතා වෙච්චි zone එකක් resistance එකක් විදිහට convert වෙන තැනක්. අපි ඒක හඳුන්වනවා SBR. එහෙම නැත්නම් support become resistance කියලා. අන්න ඒ වගේ අවස්ථාවකට මාකට් එක මෙතනදී එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් මෙතන ක්‍රියේට් වෙන්න පුළුවන්. ඒ වගේ opportunity එකක් ආවොත් අපිට පුළුවන් මෙතනින් මාකට් එක සෙල් වෙනවා. පහළට ගෝල්ඩ් එක සෙල් වෙයි කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒක නිසා මම ඒ වෙලාවේ කලේ බලාගෙන හිටියා මාකට් එක මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මේ පාත් එක හරියටම මෙන්න මේ අපේ ෂෝන් එකට ඇවිල්ලා මං හිතුවා වගේම පහළට සෙල් වුණා. පේනව නේද? මාකට් එක පහළට සෙල් වෙලා තියෙන විදිය. එතනදී අපිට පුළුවන් SBR ෂෝන් එකේ ඇතුලෙන් මෙන්න මේ විදියට සෙල් එකක් ගන්න. මම මේ සෙල් එකක් කරන් තියෙන්නේ මෙතනින්. අතුරු වලට පේනවා අපිට මේ සෙල් එක අරගෙන මම මේකේ ස්ටොප් ලොස් එක ප්ලේස් කළේ මෙන්න මෙතන තියෙන මේ මෙතන තියෙන හයි එක තියෙනවනේ. පොඩි හයි එක අන්න ඒකේ විග් එකට පොඩ්ඩක් උඩින් තියන්න පුළුවන් අපිට ස්ටොප් ලොස් එක. මේක අපිට TP තියන්න පුළුවන්. ෆස්ට් TP එක තියන්න පුළුවන් අපිට මෙන්න මෙතනින් මෙන්න මෙතන මේ තියෙන ලෝ එකෙන් ඊට පස්සේ නෝ මේක ඩිලීට් කරන්න ඔයාලට පැහැදිලි වෙන්න. ෆස්ට් TP එක ඔයාලට ප්ලේස් කරන්න පුළුවන්
එතනින් ෆස්ට් TP එක දෙන්න පුළුවන් මෙන්න මෙතනට. එතකොට ඔයාට ඔයාගත්තු ට්‍රේඩ් ටික ඔය පළවෙනි TP එක හිට් වුණාට පස්සේ ට්‍රේඩ් 3ක් විතර අයින් කරගෙන අපි හිතමු ට්‍රේඩ් 5ක් ගත්තා කියලා 2ක් විතර හෝල්ඩ් කරගෙන ඉන්න පුළුවන්. ආයේ ඔයාට පුළුවන් මෙන්න මේ OB level එක. මෙන්න මෙතන තියෙනවා order block එකක්. මේ මම මේ ඇඳලා තියෙන්නේ රතු පාටින් bullish OB එකක්. order block ගැන වීඩියෝ එකක් මම දාලා තිනවා අපේ channel එකේ. ඔයා පොඩ්ඩක් බලන්න. මම description එකෙන් දාන්නම් order block එකක් කොහොමද අපි හඳුනගන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ ඒ විදිහට මම හඳුනාගත්තු එක order block එකක්. ඊට පස්සේ මගේ මේ trade එක අන්නේ OB level එක දක්වා TP එක open කරලා තියන්න පුළුවන් අපිට. ඔයාලට පුළුවන් අන්නේ ඒ level එක දක්වා මම මේ OB level එකේ මැද හරියක් වෙනකන් TP එක තියලා තියෙනවා. ඊට පස්සේ එතනින් ඔයාට පුළුවන් නැවතත් buy entry එකක් ගන්න. right? දැන් මෙතන sell එක අපි ගත්තා. target hit වුණා. අපි එකෙන් අයින් වුණා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ OB level එක bullish OB එකක් කියන්නේ ඒ OB level එකට ආවට පස්සේ මාකට් එක ආයි buy වෙනවා. ඒක මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඔයා බැලුවොත් මගේ order block වීඩියෝ එකේ ඒකෙදි මම කියලා දීලා දෙනවා bullish OB එකට ආවට පස්සේ මාකට් එක buy වෙනවනේ. එතකොට ඒ අවස්ථාවේදී මම එතනින් අපිට පුළුවන් මෙන්න මේ OB level එක පොඩ්ඩක් පහලට කඩාගෙන ගිහිල්ලා ලොකු එකක් නෙමෙයි පහලට ගිහිල්ලා බයස්ලා පොඩ්ඩක් ට්‍රැප් කරලා එතන ඊට පස්සේ නැවතත් මාකට් එක බයි වෙලා තියෙනවා. ඉතින් එතනදී ඔයා ගත්තනම් ලොං එකක් අපිට පුළුවන් මෙන්න මේ කැන්ඩල් එකෙන් පළවෙනි බුලිෂ් කැන්ඩල් එකෙන්ම ගන්න පුළුවන්. අරගෙන ඔයාට මේ SBR zone එකටම මාකට් එක TP ඕපන් කරන්න පුළුවන් නේද? ඊට පස්සේ ඔයාට මෙතන රිස්ක් එක ගොඩක් අඩුවෙන් තියන්න පුළුවන්. මෙන්න මේ අන්තිම bearish candle එකේ sell candle එකේට චුට්ටක් පහලින් තියන්න පුළුවන්. එතකොට බලන්න risk reward ratio එක මෙතන 4.4ක් වගේ තියෙන 4.5ක් වගේ. හරිද? මෙතන ඔයාට SBR එකටම තියන්න පුළුවන්. මොකද ආයෙ ගොඩක් දුරට මෙතනට එනකම් buy වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපිට මෙතන තව confirmation එකක් ගන්න පුළුවන් මේ OB level එකත් එක්කම මේක buy වෙයි කියලා මෙතන මම ඉන්ඩිකේටර් එකක් දාලා තිනවා RSI එක. RSI එක බලන්නකෝ මේ අවස්ථාවේදී මොකද වෙලා තියෙන්නේ කියලා මේ කැන්ඩල් එක කෙලින් මෙන්න මෙහෙම තියාගත්තා ඊට පස්සේ මේ කැන්ඩල් එක කෙලින් එතන පහළ වාට බලා ගන්න පුළුවන් RSI එක මේ දැක්ක නේද? RSI මොකක්ද වෙලා තියෙන්නේ? over sold වෙලා තිබිලා 70 සීමාවට චූට්ටක් උඩින් ක්‍රොස් වෙලා තියෙනවා නේ. ක්‍රොස් වෙලා තියෙනවා. එතකොට මේ ක්‍රොස් වෙලා තියෙනකොට අපි මෙතන තවත් එක කන්ෆර්මේෂන් එකක් විදියට එනවා. buy එකක් අපිට ගන්න පුළුවන්. එතකොට එතන කන්ෆර්මේෂන් අපි දෙකක් අරගෙන SBR zone එකට එනකම්ම හෝල්ඩ් කරගෙන හිටියානම් ඔයාලට පුළුවන් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න. මෙන්න මෙතනදී ටාගට් හිට් වෙලා තියෙනවා. right? එතකොට ඊළඟට බලන්න ආයේ මාකට් එක කොහෙන්ද සෙල් වෙලා තියෙන්නේ කියලා හොඳට බලන්න. ඔයා හොඳට බැලුවොත් ආපහු අර මං කියපු SBR zone එකෙන් SBR zone එකේ මෙතන ටච් වෙලා චුට්ටක් සෙල් වෙලා ආයෙත් buy වෙලා ආපහු SBR zone එකේ පොඩ්ඩක් මාකට් එක මූවමන්ට් එකක් ලොකුවට වෙන්නේ නැතුව නේද පැරලල් ගිහිල්ලා තියෙනවා. අපිට මේ SBR zone එකෙනුත් එතකොට මේ ආයේ සෙල් එකක් කැච් කරගන්න පුළුවන්. right? එතකොට තව දෙයක් ඔයාලට මම පෙන්නන්නම්. අපි මෙතන පහලින් buy එකක් ගත්තනේ. දැන් මෙතනින් අපි buy එකක් අරගත්තනේ වෙලේ මේ OB level එකෙන්. ඊට පස්සේ ඔයාලට පේනවා මම මෙතන මේ කළු පාට line එකක් place කරලා තියෙනවා. ඒක තමයි trend line එක. right? එතකොට ඔයා බලන්න මේ trend line එක මම කොහොමද place කරගෙන තියෙන්නේ. මෙතන එකපාරක් touch වෙලා market එක bounce වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු මෙන්න මෙතනත් මේ trend line එකේ touch වෙලා ආයෙ මෙතනත් touch වෙලා third time and fourth time. එතකොට හතරවෙනි පාරටත් මෙතන touch වෙලා තියෙනවා. එතකොට ඔයාට මෙතනිනුත් ආයෙ මේ කියන තංගලෙනුත් buy entries ගන්න තිබ්බා. මේ තුන්වෙනි තැනදී ගන්න තිබ්බා. ඊට පස්සේ ආපහු මෙතනදී ගන්න තිබ්බා මේ හතරවෙනි තැනදී. ඒ අරගෙනත් මේ SBR zone එකටම
ප්ලේස් කරලා අපිට buy entries ගන්න තිබ්බනේ. එතකොට ඔයාලට පේනවා දෙක පොඩි ඇනලයිස් එකකින් ඔයාලට entry levels කීපයක්ම ගන්න පුළුවන්. නේද? එතකොට මේ OB level එකෙන් අපි මේ entry එක අරගෙන SBR එක වෙනකම්ම හෝල්ඩ් කරලා තියන්න පුළුවන්. ඒ වගේම මේ මගින් නැවතත් මේ මොකද ට්‍රෙන්ඩ් ලයින් එකකට තමයි මේක buy වෙන්නේ. එතකොට මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ වැදිලා උඩ යනවායි කියන්නේ අපිට තවදුරටත් මේක buy වෙයි කියලා idea එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ SBR කියන දැන් මේක තවදුරටත් support zone එකක් නෙමෙයිනේ. මේක දැන් resistant එකක් වෙලානේ තියෙන්නේ. එතකොට මේ resistant එකෙන් අපිට මෙතනදීම පුළුවන් sell එකක් ගන්න. එහෙමත් නැත්නම් ඔයා මේ trend line එක දික් කරලා මේ හරියටම ඔයා බලන් ඉන්නවා මේ trend line එක break වෙනකම්. මම මේ බලන් හිටියේ මේ trend line එක break වෙනවා. එතකොට ඔයාලට තව confirmation එකක් ගන්න පුළුවන්. මොකද trend line එක break වුණා කියන්නේ market එක තවදුරටත් buy වෙන්නේ නැහැ. ඉතින් එහාට sell වෙන්න තියෙන probability එක වැඩි. ඉතින් ඒක නිසා අපි බලන් ඉන්නවා මේ trend line එක break වෙනකම්. trend line එක උඩ මේ විදිහට ටික දුරක් ගිහිල්ලා market එක මෙන්න මේ ටිකක් ලොකු bearish candle එකෙන් trend line එක break වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒ bearish candle එකෙන් පස්සේ අපිට පුළුවන් enter වෙන්න sell එකකට අපිට stop loss එක මේ විදිහට මෙන්න මේ high එක උඩින් place කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක අපිට මේ විදිහට පහළ TP levels කීපයකට අපිට තියන්න පුළුවන්. මෙන්න මෙතනින් එක TP level එකක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් මේ හරියෙන් තව TP level එකක් විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ හරියෙන් තව TP level එකක් විදිහට ගන්න පුළුවන්. ඒ විදිහට market එක අපිට hold කරන්න පුළුවන්. මෙතන මම මේ කහ පාට zone එකක් දාලා දිනවා buyers SL කියලා. මොකක්ද ඒ තියෙන්නේ? ඒකට කියන්නේ අපි දැන් මෙතන market එකේ මෙතනින් OB level එකෙන් buy කළානේ. ඒ වගේ අපි වගේ ගොඩාක් tradersලා මේ විදිහට buy entries ගන්නවා. එතකොට එතන ඇති වෙනවා buyers ලගේ stop loss ඇති වෙන්නේ ඊට පහලින් නේ. එතකොට මේ buy entry මේ OB level එකට පහලින් තමයි stop loss ඇති වෙන්නේ. ඒක තමයි මේ mark කරලා තියෙන්නේ. එතකොට එතන ඒ stop loss hunt කරනවා. hunt කරන market එක පහලට sell වෙනවා නේ. එන්නේ එතනට එනකම්ම ඒකයි මම මෙතන මේ trade එක TP එක එතනට එනකම්ම දීලා තිබ්බේ buyers ලගේ stop loss දක්වාම market එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා මේ stop loss එක hunt කරලා මේ විදිහට යට ලොකු big එකක් ගහලා market එක නැවතත් මෙන්න මේ විදිහට buy වෙලා තියෙනවා. පැහැදිලි නේද? ඉතින් ඔන්න ඔය වගේ simple analysis එකකින් බලන්න අපිට ලොකු profit එකක් ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මට ඇත්තටම ඔයාලට කියන්න ඕනේ. මෙතනදී අපිට මෙතනදී buy එකේ මෙන්න මේ buyers ලගේ stop loss hunt කරලා buy වෙනවයි කියලා මෙතනින් තව signal එකක් ගන්න පුළුවන්. කලින් මම ඔයාලට පෙන්වනා වගේ RSI එක මේ පේනවනේ cross වෙලා තියෙනවා 30 දී. ඒ කියන්නේ oversold වෙලා මේ RSI indicator එකෙන් market එක oversold වෙලා මෙන්න මෙතනින් market එක buy වෙනවයි කියලා ඔයාට තව confirmation එකක් ගන්න පුළුවන්. ඒ අනුව මෙන්න මේ bullish candle එකෙන් ඔයාට buy එකක් මෙන්න මේ bullish candle එකෙන් buy එකක් ගන්න පුළුවන්. මෙන්න මේ bearish candle එකේ wick එකට යටින් මෙන්න මේ විදිහට stop loss තියලා ඒකෙත් පුළුවන් ඔයාට බලන්න profit එකක් ඔයා ගත්තා නම් එහෙම ඔයාට හොඳ profit එකකට ඒකෙනුත් යන්න තිබ්බා. පැහැදිලි නේද? ඉතින් ඒක නිසා හැම වෙලේම මෙන්න මේ විදිහට ඔයත් බලන්න OB levels market එකේ ඇඳගෙන බලාගෙන ඉන්න. මේ OB level එකට එනකම් බලාගෙන ඉන්න. ඉවසීමෙන් ඉන්න ඕනේ. අපිට market එකට අපි enter වෙච්ච හැටියෙම අපිට entries නැහැ. එහෙම markets නැහැ. ඉතින් අපි සමහරලාට අපි enter වෙනකොට entry එකක් තියෙන්න පුළුවන්. ඒ අපි entry එකක් තියෙන වෙලාවේ තමයි enter වෙලා තියෙන්නේ. එහෙම නැතුව අපි enter වෙච්ච ගමන් entries හොයන්න බෑනේ. එහෙම හොයන්නම් අපි market එක ඇතුලේ අපි මේ forex trading ගැන සෑහෙන ලොකු දැනීමක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම දැනීමක් තියෙන කෙනෙකුට නම් ඔන්න එයා වාඩි වෙච්ච ගමන් එයාට පුළුවන් මොකක් හරි ට්‍රේඩ් එකකට enter වෙන්න. හැබැයි එහෙම ඕනේ නැහැ. අපි මේ දන්න දෙයින් අපිට දෙයක් කරගන්න පුළුවන්. අපි ඉගෙන ගන්න ඕනේ හැමදාම. දැන් මේ වගේ පොඩි දේවල් ටිකක් බලන්න අපි OB levels. එතකොට
දැන් මේ මෙතන මම මේ උඩ බුලිෂ් bearish OB එක. ඒතර මේ FVG වගේ ඒවා මාක් කරගෙන ඉන්නවා. මාකට් එකේ මේ පැත්තට ගියා නම් අපි එහෙන් sell entries ගන්න බලන් ඉන්නවා. ඉතින් එහෙ යන්නේ නැතුව මේ SBR එකෙන් මාකට් එක sell වෙලා තියෙනවා. ඊට පස්සේ මේ trend lines මේ වගේ හරිම සරල දේවල්නේ. මහා ලොකු දේවල් නෙමෙයි. ඔයාලට support එකක් ඇඳ ගන්න පුළුවන්. තේරෙනවා. resistance එකක් ඇඳ ගන්න තේරෙනවා. OB එකක් ඇඳ ගන්න තේරෙනවා. එතකොට මේ වගේ buyers ලාගේ stop loss liquidity ඔයාලට හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මහා ලොකු දේවල් ඕනේ නැහැ. තමන්ගේ account balance එකේ හැටියට තමන්ගේ risk එක manage කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒකයි මම මේ stop loss හැම වෙලේම ඔයාලට පාවිච්චි කරන්න කියලා පෙන්නන්නේ. මොකද ඔයාගේ account එක ඩොලර් 5000ක 10000ක account එකක් නෙමෙයිනේ. ඉතින් පොඩි බැලන්ස් තියෙන අනිවාර්යයෙන්ම තමන්ගේ රිස්ක් එක මැනේජ් කරගන්න ඕනේ. ඒ වගේම ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ මාකට් එකේ අපිට අපේ ස්ට්‍රැටජිස් වලට හරියන විදිහට මාකට් එක යනකම්. දැන් මම මෙතන මේ සපෝට් එකක් ඇඳගෙන ඉඳලා ආපහු මේ සපෝට් එකෙන් මෙන්න මෙතන ඉඳන් බයි එක අරගෙන බලාගෙන හිටියා නම් මොකද වෙන්නේ? මේ විදිහට මාකට් එක ඒ සපෝට් එක කඩාගෙන පහළට ගිහිල්ලා බලන්න මොකද වෙලා තියෙන ලොකු සෙල් එකක් ඇවිල්ලා තියෙනවනේ. ඒක නිසා මේ සපෝට් ලෙවල් එක තව ටිකක් දික් කරලා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ මේක SBR එකක් වෙනවද කියලා. ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ. ඉවසුවේ නැතුව අපි මෙතනින් බයි එකක් ගත්තා නම් එහෙම ඔයාගේ account එක සමහරට wash වෙලා යන්නත් පුළුවන්. ඒක නිසා අපි ඉවසගෙන මේ level එකට ආය ආවා. මෙතන SBR එකක් වුණා කියලා. එතකොට අපිට තේරෙනවා නේ. support එක resistance එකක් බවට පත් වුණා කියලා. ඒ කියන්නේ එතනින් අපිට බය නැතුව entry එකක් ගන්න පුළුවන්. සෙල් එකක්. ඔයා එතනින් සෙල් එකක් ගත්තේ නැහැ කියමුකෝ. හරි. ඔයා SBR කියන එක ගැන දැනුවත් නැහැ. සහ මෙතනින් ඔයාට වෙන confirmations නැහැ කියමුකෝ. එහෙනම් ඔයා ගන්න නැහැ. ඔයා බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. හැබැයි ඔයා OB levels දන්නවා. ඔයා මෙතන OB එකක් ලකුණු කරලා තියෙනවා. අන්නේ OB එකට එනකන් ඔයා ඉන්නවා. අන්න මාකට් එක OB එකට ආවා. OB එක චුට්ටක් කඩාගෙනත් ආවා. ඔයා දැන් අතන උඩ එක confirmation එකයි ඉන්නේ තිබ්බේ. ඒක නිසා ඔයාගෙන් ගත්තේ නැහනේ. දැන් මෙතන confirmation එකක් තියනවාද කියලා බලනවා. හරි මේ RSI එකේ confirmation එකක් දීලා තියෙනවානේ. ඔයාට දැන් මොකද්ද තියෙන්නේ? දෙකක් තියෙනවා. ඔයාට දැන් confirmation දෙකක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? ඒ confirmation දෙක පාවිච්චි කරලා මෙන්න මෙතනින් ඔයා buy එකක් ගන්නවා. මෙතන market එකේ ඔයාට පේනවා. මෙතන මේ ලොකු bullish candles දෙකක් තියෙනවා. ඉතින් ඔයාට එතනත් ඔයා confirm වෙනවා market එක දැන් buy වෙන්නයි යන්නේ කියලා නේ. ඒ වගේම trend line place කරගන්න හරිම ලේසියිනේ. මහා ලොකු දේවල් නෙමෙයි. ඉතින් මේ trend lines වලින් ඔයාට අර මෙතනින් ගත්ත buy එක තවදුරටත් අල්ලගෙන ඉන්න ඔයාට motivation එකක් හම්බ වෙනවා. සහ confirmations හම්බ වෙනවා මෙන්න මේ තැන් වලින්. සහ මේ වෙනත් ඔයාට අවශ්‍ය නම් තව buys ගන්න පුළුවන් නේ. අරගෙන මෙන්න මේක දක්වා ඔයාට TP hold කරන්න පුළුවන්. ඔයා දැනගන්න ඕනේ තමන් හොඳම තැන් වලින් entry ගන්න. ඒ වගේම හරිම තැන් වලින් entry එකේ ප්‍රොෆිට් එක බුක් කරගන්නත් ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම ආපහු හරිම තැනින් අයින් වෙන්නත් දැනගන්න ඕනේ නේ. ඉතින් මෙන්න මේ කියන කාරණා ටික හොඳට මතක තියාගන්න. ඔයා දැන් මේ වීඩියෝ එක බැලුවේ අපිව subscribe කරලා නැතුව නම් ඔයා අපිව subscribe කරන්න. ඒ වගේම තමයි යට description එකේ මගේ WhatsApp number එක තියෙනවා. Telegram channel එක තියෙනවා. ඒවට join වෙලා මේ වගේ දේවල් ඔයාටත් දැනගන්න ඕන නම් මම සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාලට කියලා දෙන්න ලෑස්ති. කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ අපිත් එක්ක join වෙන්න විතරයි. ඉතින් දැන්ටත් XM account එකක් හදලා නැති අය ඉන්නවනම් අපි XM වලින් තමයි forex trade කරන්නේ. ඔයාලට පුළුවන් XM account එකක් හදාගන්න. හදන විදිය මම description එකේ ඒකත් වීඩියෝ එකක් දාන්නම්. ඒ වගේ තමයි මේ trading view එක ගැන දන්නේ නැති අය ඉන්නවනම් ඒ ගැනත් මම කරපු වීඩියෝස් තියෙනවා. මම ඒවත් දාන්නම්. සහ මේවා කොහොමද කරන්නේ කියලා ඔයාට තවදුරටත් ඉගෙන ගන්න අවශ්‍යයි නම් මට මැසේජ් එකක් දාන්න. මම කෝස් කරන්නේ නැහැ. ඒ වගේම තමයි මුදල් අය කරලා උගන්වන්නෙත් නැහැ. හැබැයි මට තියෙන වෙලාවෙ හැටියට මට කවුරු හරි මැසේජ් එකක් දාලා කිව්වොත් එහෙම ඊමේ කියලා දෙන්න කියලා මම එයාට අනිවාර්යයෙන්ම මගේ කාලේ කොහොම හරි වෙන් කරගෙන මම කියලා දෙනවා. ඉතින් ඒක නිසා ඒවා ඉගෙනගෙන ඔයත් මොකක් හරි ගේමක් ගහලා කවදාද ගොඩ යනවා නම් අන්න ඒක තමයි අපිට තියෙන තෘප්තිය. ඒ වගේම තමයි තව කෙනෙකුට බලන්න ඔයා මේ වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න. ඒ වගේම තමයි ලයික් එකක් දාන්න, ඔයාගේ අදහස් කමෙන්ට් එකක් දාන්න සහ තව දැනගන්න මොනවා හරි තියෙනවා නම් ඒව සම්බන්ධිනුත් කමෙන්ට් එකක් දාන්න. රයිට්. එහෙනම් මේ වගේ තවත් අලුත්ම වීඩියෝ එකක් අරගෙන මමත් ඊළඟ දවසේ එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ජය වේවා.